කොහොමද ඔයාලට? මම හිතන්නේ හැමෝම හොඳින් ඇති කියලා. මම නම් ඉතින් ටිකක් අසීරු කාලයක් පහු කරමින් යනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ජීවිතේට දුක වගේම සතුටත් එකතු වෙච්ච කාලයක් කිව්වොත් හරි කියලා තමයි මම නම් හිතන්නේ. සතුටට හේතුව තමයි අපේ පවුලට එකතු වෙච්ච අලුත් සමාජිකයා. ඒ වගේම දුකට හේතුව තමයි මගේ අම්මා අපි අතරින් සදහටම අපෙන් සමුගත්ත එක. අපිට පුංචි පවුලක් විදිහට හරි ලස්සන ජීවිතයක් පුංචි කාලේ ඉඳන්ම තිබුණා. ඉතින් අම්මා කියන කෙනා මම නම් හිතන්නේ දරුවෙකුට මොනම වයසකදී වුණත් නැති වෙන්න හොඳ නැති කෙනෙක්. මම කවදාවත්ම හිතලා තිබුණේ අම්මා නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා. මම පුංචි කාලේදී හිතුවා අපි කවදා හරි ලොකු වෙලා අපිට දරුවෝ ඉන්නකොට අම්මා නැති අඩුව එච්චර දැනෙන්නේ නැති වෙයි කියලා. ඒත් මට හිතෙනවා ඉස්සරටත් වඩා මට දැන් ඒක දැනෙනවා වැඩි කියලා. මොකද දැන් මාත් අම්මා කෙනෙක් නිසා. මේ මගේ අම්මගේ ගෙදර අම්මා නැති වෙන්න සතියකට විතර උඩදී ඉඳන් අපි මෙහි ගෙදර තමයි හිටියේ. මම මේ channel එක පටන් ගත්තෙම මගේ ජීවිතයේ විශේෂ අවස්ථා විශේෂ සැමරුම් වගේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා. ඉතින් ඒ වගේම මේ vlog එකනොත් මම ගේන්නේ මගේ අම්මගේ 3 මාසේ දානේ. අපි අම්මා වෙනුවෙන් 3 මාසේ දානේ ලෑස්ති කරේ කොහොමද කියන එක සහ ඒ දානේ පිළිගන්නේ කොහොමද කියන විදිහ. මගේ අම්මා ගොඩාක් පින් කරපු කෙනෙක්. ඒ වගේම තමයි මගේ අත්තම්මත් ගොඩක් පින් කරපු දානමාන කටයුතු කරපු කෙනෙක්. ඉතින් අපි පුංචි කාලේ ඉඳන් ඒ දේවල් දැක්කා. ඒ දේවල් වලට යාලා කොහොමද ලෑස්ති වුනේ කියන එක අපි දැක්කා. ඉතින් ඒ විදිහටම අපිටත් ඕන වුණා මගේ තාත්තටත් ඕනේ වුණා ඒ දේවල් ඒගොල්ලන් ඒ කරපු විදිහටම කරනවා දකින්න. ඒ වගේම ඉතින් මම කියන්න කැමතියි අද වෙනකොට මට හරිම සතුටුයි අපි ඒ දේ ලස්සනට කරා. මම ගෙදරදී කෑම වර්ග කීපයක්ම හදාගත්තා. ඒ වගේම වෙනම chef කෙනෙක් ඇවිල්ලා අපිට කෑම වර්ග හදලා දුන්නා. මේ විදිහට තමයි මම සිංහල අච්චාරුව දැම්මේ. ඊට පස්සේ පටු මොජුවක් හැදුවා. මාළු ඇඹුල් තියල් එකක් හැදුවා. මැලේ අච්චාරුවකුත් හැදුවා. ඒවනම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වෙලාවේ තිබ්බ වැඩ රාජකාරීත් එක්ක. उनसे मैं ये कहता नहीं पर मैं सहम जाता हूँ माँ चेहरे पे आने देता नहीं दिल ही दिल में घबराता हूँ माँ तुझे सब है पता है ना කැවිලි විදිහට මම පොල් කේක් හැදුවා. තව මගේ දෝණි හැඳි කෑවුම් හැදුවා. मेरी माँ मैं कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ මගේ චූටි නංගි ඒ කියන්නේ මගේ පුංචි ගෙදුව මාරි බිස්කට් පුඩින් එක හැදුවා. තව අපි ජෙලි ක්‍රිස්ටල් පුඩින් එකකුත් දවල් දානේ වෙනුවෙන් ලෑස්ති කරා. පෙබරවාරි 14 වෙනිදා රෑ අපි හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා බණක් කිව්වා. तुझे सब है पता मेरी माँ मैं कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ ඊට පස්සේ ඒ බණ අහන්න ඇවිල්ලා හිටිය පිරිසට අපි රාත්‍රී කෑම වේලක් ලෑස්ති කරලා තිබ්බා. तेरी परवाह करता हूँ डॉर्मेट्री में जाकर कपड़े बदलो खाना खाने के लिए कम ऑन පෙබරවාරි 15 වෙනිදා උදේ අපි උදේ දානේ ලෑස්ති කරලා පන්සලට අරගෙන ගියා.
මේ ඔයාලා දකින්නේ මගේ අම්මගේ දාණය වෙනුවෙන් මගේ අම්මයි තාත්තයි මීට අවුරුදු 40කට කලින් වැඩ කරපු ඉස්කෝලේ ළමයි අටපිරිකර සහ කැවිලි වර්ග හදාගෙන ආපු විදිය. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ බස්නාගොඩ ඉස්කෝලේ වහරක ඉස්කෝලේ අම්මගෙනුයි තාත්තගෙනුයි ඉගෙන ගත්ත ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අම්මා වෙනුවෙන් මේ පින්කමට දායක වෙලා ලොකු පිනක් ලබා ගත්ත කියලා මම හිතනවා. क्या इतना बुरा हूँ मैं माँ, क्या इतना बुरा. अरे अभी तक ऐसे ही बैठी हो, कपड़े नहीं बदले? चलो जाए कपड़े बदलो. कम ऑन. चलो 9 बज गए, लाइट्स आउट. जब भी कभी पापा मुझे जो जोर से झूला झूलाते हैं माँ, मेरी नजर ढूंढे तुझे, सोचूं यही तू आके ඒක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි මගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ තාත්තගේ පැත්තේ නෑදෑයෝ සහ මගේ මහත්තයාගේ ගෙදර හැමෝමයි අපි ළඟින්ම හිටිය හැමෝම අපිට මේ දාණය ලස්සනට කරගන්න ගොඩක් උදව් උපකාර කරා. चेहरे पे आने देता नहीं. අපි පූජා භාණ්ඩ විදියට අටපිරිකර 8ක් පූජා කළා. ඒ වගේම මගේ අම්මගේ යාළුවෙක් වන සෝම ටීචර් අපිට තුවා පිරිකර විදිහට පූජා කරන්න ගෙනල්ලා තිබුණා. पता मेरी माँ, मैं कभी बतलाता नहीं. ඒ වගේම අම්මගේ තාත්තගේ තවත් ගෝලයෝ පිරිසක් පාවඩයක් ගෙනල්ලා තිබුණා පන්සලට පූජා කරන්න. ඊට අමතරව කැවිලි වර්ග, බෙහෙත් බඩු වර්ග, පළතුරු වර්ග සහ තවත් පොඩි පොඩි කෑම වර්ග එකතු කරපු භාජනයක් අපි අපේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පූජා කරා. ඒ හැම දෙයකටම අපේ නෑදෑයෝ ගම්වාසී හැමෝම අපිට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මගේ නංගිලාගේ යාළුවෝ සහ මගේ යාළුවොත් මේ දාණය ලස්සන කරන්න අපිට උදව් කරා. कभी बतलाता नहीं. ඉතින් අපි මේ විදිහට තමයි මගේ අම්මගේ 3 මාස දාණය පිළිවෙලට ලස්සනට ලෑස්ති කරලා දුන්නේ. यूं तो मैं दिखलाता नहीं, तेरी परवाह करता हूँ. डॉर्मेट्री में जाकर कपड़े बदलो, खाना खाने के लिए. कम ऑन. तुझे सब है पता है ना माँ, तुझे सब है पता